මේ ශරීරයට අධික සැප දෙන්න ගත්තොත් සැපත කියලා කියන්නේ පින්නතුනි දුක බෝ කරන පියා. හැම සැපතකම නිමාවේ උපදින්නේ දුක. ඔබට දෘශ්‍ය වෙන්නේ නැති එකයි තියෙන්නේ. ඔබට අවබෝධ වෙලා නැහැ. ඔබ දැකලා නැති එකේ අඩුවයි තියෙන්නේ. නැත්තම් මේ ලෝක ධාතුවේ ඔබ විඳින්න උත්සාහ කරන මේ ලෞකික සියලු සැපවල නිමාවේ තියෙන්නේ දුකක්. ඒක සත්‍යය. පටිච්ච සමුප්පාද දේශනාවේදී සත්‍යය සංසාර ගමනේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් උපතත් මරණයත් අතර විඳින සියලුම දුක් පිළිබඳව විස්තර කරන ලෞතර බුදුහාමුදුරුව අනුදැන වදාරනවා අවිච්ඡා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේක සදාතනික සත්‍යය ලෝකයේ තියෙන. අවිද්‍යාවෙන් යුතු මිනිසාට අවිද්‍යාවෙන් යුතු සත්වයාට උරුම වන ඉරණම මේ ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ අවිද්‍යාවෙන් වැසී ගිය මානව ජීවිත විද්‍යාව පසක් කොට විද්‍යා ඥානය ලබා දී ඔබට හොඳ නරක අවබෝධ කරගෙන ගමන නොගමන අවබෝධ කරගෙන යා යුතු දිශාව නොයා යුතු දිශාව තේරුම් කරගෙන මේ විශ්වයේ තියෙන සත්‍ය දැකීමේ ඇහැපාද ගැනීම සඳහා නුවණ දියුණු කරන්නට නුවණ සපාදන්නට බුද්ධියේ පිහිටවන්නට ගල්ගමුව ශ්‍රී බුදුරුව කන්ද ඓතිහාසික රාජමහා විහාරීය අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු තරුණ දරුවන් මේ උතුම් දානමය මහා පින්කම සිදු කරනු ලබන්නේ. පින්නතුන් ලෝකේ දෙන්න තියෙන වටිනාම වස්තුව තමයි මේ පුංචි විවේකයක් කරන්. කලහකාරී රාගික කෙලෙස් බර ලෝකයේ දුවන ඔබ පොඩි විවේකයක් කරන්. ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ දර්ශනය දවසකට විනාඩි 7-8ක්වත් දකිනවා නම් කොච්චර වටිනවද? නමුත් අපේ කාලය වියකිලා යනවා දවසින් දවස මොහොතින් මොහොත ළඟා වෙනවා මරණයට. අනන්ත දුක් කරදර කම්පටොළු මැදින් මරණයට ළඟා වෙන ඔබ මරණයට යන්නේ වේදනාවෙන්, කලකිරීමෙන්, භීතියෙන්, කනගාටුවෙන්, පසුබෑමෙන්. ඒ මිනිහාට සුගතියක් නැහැ. මතු උපදින සසර ගමන දුගතිගාමී. පැහැදිලි හිතක් ඇතිව මරණයට යන්නේ. අභීතව මරණයට යන්නේ. මරණය සතුටින් දකින්න පුළුවන් මිනිහෙක් නිර්මාණය කරන එක ලේසි වැඩක් නෙවෙයි. හරි අමාරුයි. ඒත් අමාරුවෙන් හරි කරගත යුත්තේ පින්නතුනේ සත්‍යවාදී දේමයි. නිවැරදි දේමයි. ඒ නිසා වැරදුණු තැන් සිහිපත් කරගෙන නිවැරදි ගමනක් යන්නට ධර්මඥානයේ පිණිස ඔබට මේ දේශනා කොට වදාළ ධර්මයේ ප්‍රයෝජනයට ගන්න. අධික දුක් දීමෙන් ඵලයක් නැහැ. අධික සැප දීමෙන් ඵලයක් නැහැ. යා යුත්තේ මැදමාවතකයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මැදුම් පිළිවෙත. බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ සදාතනික ලෝක සත්‍ය උන්වහන්සේ සාරාංශකේ කල්පලක්ෂයක් මුළුල්ලෙහිම මේ ලෝක ධාතුවේ සැරිසරා හොයාගත්ත සත්‍ය තමයි දුක. දුකට හේතුව දුක නැති කිරීම, නැති කිරීමේ මාර්ගය. ඔබේ නැති කිරීමේ මාර්ගය
දුක් නැති කිරීමේ මාර්ගය අවබෝධ කරගෙන හිමින් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දුක් දුරලන්න සදාතනික සැපත නැමැති යමාමා නිවන් ඉසව්ව දෙසට ජීවිතය හරවලා ගමන් කරන්න වීරිය කරන්න. ඒ උතුම් වීරිය ධර්මයේ බලයෙන් ඔබේ තරාතිරමක් නොමැති ඔබේ ජීවිතය ඔබ වයෝවෘද්ධ වෙන්න පුළුවන්. තරත් ඈනියෙකු වෙන්න පුළුවන්. තරුණ ජව සම්පන්න කෙනෙකු වෙන්න පුළුවන්. ගැටවරයෙකු වෙන්න පුළුවන්. ළමා වියත්තෙක් වෙන්න පුළුවන්. ඔබ හැම දිනම හිතට අරගෙන මහන්සි වුණොත් නව ලෝකයක් නිර්මාණය කරන්නට ඔබ තුලින් ඔබට පුළුවන්කම තියෙනවා. මේ සා විශාල ජනතාවක් එකතු වෙච්ච මේ ක්‍රීඩාංගනේ ඔබ ඉදිරියේ බලන්නකෝ කසාවත දරූ ආර්ය සංඝ ගුණයෙන් සෝභිත හාමුදුරුවරු ඉන්නේ අතලොස්සයි. හාමුදුරුවරු කීප නමයි වැඩේ. මේ ඉන්න සෙනගට සාපේක්ෂව ගත්තොත් එහෙම 0.5ක් විතර වගේ. ඒ තරම් අඩුවෙන් ඉන්නේ. හැබැයි මේ ලෞකික රාගික කෙලස් බර ලෝකේ අතරමං වෙලා සැප හොයාගෙන යන ඔබ කොපමණද බලන්න. ඔබ බෞද්ධ කියලා කීවාට ඔබට අවබෝධය නැහැ තුනුරුවන් පිළිබඳව. තුනුරුවනේ ජීවමාන සරණ වස්තුව වර්තමානයේ හාමුදුරු උන්වහන්සේ විසින් ධර්මයේ තුලින් ඔබට බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් සංඝ රත්නයත් කියන ත්‍රිවිධ රත්නය පෙන්වන උතුම් වස්තු. නමුත් නිර්වාණයට ළඟ මේ කෙලෙස් බර ලෝකයේ නිර්වුල් ගමනකට සතුට සැනසීම පිරුණු ගමනකට තියෙන එකම ජීවන මඟ පැවිද්ද. ඒ පැවිද්දට හිත නැමෙන අය, හිත නමන අය පැවිද්ද වෙනුවෙන් තම පරපුරෙන් පූජා වෙන අය මේ වර්තමානයේ හිගයි. ඒ තරම් ඔබ කෙලෙස් බරයි, රාගිකයි. ඒ රාගික කෙලෙස් බර ලෝකේ ඔබට රැඳෙන්න කෙලෙස් බර ලෝකේ යැපෙන්න ඔබට ඉතුරු වෙන්නේ ගොඩ නැගෙන්නේ ඔබ වහගන්නේ දුක පමණයි. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා කතමං චාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍රාභිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ ත්‍රිවිධ තණ්හාවෙන් වැසී ගිය ඔබට යහපත අයහපත පේන්නේ. එහෙනම් මේ වෙලාවේ මනවි හිත කය වචනය කියන ත්‍රිවිධ ద్వාරයේ සම්වර කොට ඇහෙන බුදුබණ පදයක් පාසා ජීවිතේ දකින්න මහන්සි ගන්න. මෙතෙක් හම්බ කරමින් ආ ගමනේ ඔය සියල්ල හැරදමා අපි ආ යුතුයි. ඔබට යනකොට කිසිවක් ගෙනියන්න බෑ. දැන් සල්ලි ඇති ඔබ නිතර දකින හිතින් දකින සල්ලි කන්දක් ඔබට ඇති. ඉඩම් කඩම් ඇති, යාන වාහන ඇති, ගේ දොර ඇති, බොහෝ රන් රිදී මුතුමැණික් ඇති, වස්තුව වළඳ ඇති. හැබැයි මියදෙන මිනිහා හිස් අතින් වැළලෙනවා පෙනිපෙනීම. ඔබ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව තව වස්තුවම රැස් කරනවා. යනකොට ගෙනියන්නට හැකි එකම වස්තුව පින් කුසල් පමණයි. ඔබේ යහපත පිණිස. ඒ යහපත පිණිස රැගෙන යන්නට පින් කුසල් වැඩුවොත් හොඳයි. නුවණින් දැකලා. එහෙම නැතුව
ඔය වඩන පාපයේ බර ඔබට තේරෙන්නේ නැහැ. සංසාර ගමනේ මනුලෝ ඉපදුනත් අංග විකල මන්ද බුද්ධික පිස්සන් හැටියට මේ සමාජයේ අනේක දුක් විඳින පෙරේතයන් බඳු මිනිසුන් අපි දැකලා තියෙනවා. හැබැයි මනුලෝමයි පින් කුසල් වල තියෙන වටිනාකම දැනෙන්නේ ඒ දුකට පත්වෙච්ච මිනිස්සු දැක්කාම. ඇයි මෙහෙම ඉපදුනේ කියලා අපි බලන්නේ. තිරසංගත ලෝකයේ දිහා බලලා ඇයි මේ සත්තු මෙහෙම දුක් විඳින්නේ කියලා අපි මෙනෙහි කරන්නේ. പ്രേත ලෝකය ඔබට දකින්න බැරි වෙයි. නමුත් പ്രേත ලෝක ගැන අසා තියෙනවා. ඒ പ്രേත වත්තු කියවලා බැලුවා අපිට පුතේ ත්‍රිපිටකයක් තිබ්බාට මේ ඉන්න එක මිනිහෙක්වත් ත්‍රිපිටකෙන් ධර්ම කාරණාවක් දෙකක් බලන්න පොතක් පෙරලන જાතියේ මිනිහෙක් මුණ ගැහෙනවා අඩුයි. අතීතයේ මුතුන් මිත්තෝ නම් මල ගෙදරදී සාදයේදී ගෙදරක තියෙන උත්සවයකදී පින්කමකදී ලෙඩක් දුකක් වෙච්ච ගිලනෙක් ඉන්න තැන ගිලනාගේ සුවේ පහසුව වෙනුවෙන් රැඳෙන මිනිසුන් රාත්‍රියේ ගිනි මැල ගහගෙන පහන් පත්තු කරගෙන කියවුවේ ගිලනාට ඇහෙන්නත් දුක තුනී කරගන්නත් බණ පොත්මයි. ඒ සමාජයේ පුතේ ලෝකයේ උතුම්ම රට හැටියට මේ දෙරණ දිනු දේශයක් හැටියට ලෝක ධාතුවේ තිබුණා. නමුත් ඔබ පරගති ගති පරසිරිත රාගික කෙලස් බර පුරුදු ජීවිතයට එකතු කරගෙන සත්පුරුෂ ආකල්ප වලින් මිදී ආ ගමනේ ඉතිරි වී ඇත්තේ මේ වර්තමානයේ ඔබට නොපෙනෙන නුවණසින් බලන හැමත පෙනෙන විනාශයට යන ශ්‍රී ලංකාවක දුක්ඛන්දක් පොදි බැඳගෙන ප්‍රශ්න ගොඩක් පොදි බැඳගෙන පිස්සම් වගේ සරණ මිනිසුන්ගේ සමාජ ක්‍රමයක්. ඒකෙන් අත මිදී සුගති ලෝකයක් සඳහා ජීවිතය හසුරවන්නට හැම දිනාටම ධර්මඥානය ලැබේවා 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 කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සාදු කියලා බණහන්න ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කළේ දරුවන්ට විශේෂ කොට කියන ධර්මානුශාසනාව. සියලු දෙනාම දරුවෝ වන බැවින් සියලු දෙනාම මව්පියෝ වන බැවින් සියලු දෙනාම මිනිසුන් වන බැවින් ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාව ඵලදරයි කියා මා හිතනවා. මේක අපේ නිතර කන වැටෙන උතුම් ගාථාවක්. උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සත ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝභිවද්දති. ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ සිදුවෙච්ච සිදුවීමක් බුදුරජාණන් වහන්සේ මේ විශ්වයට පවතින්නට ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ ජයග්‍රහණයක් වර්ණනා කරමින් දේශනා කොට වදාළ ගාථාවක්. බිම්බිසාර මහරජුරු රජකම් කරන රාජ්‍යේ එක්තරා සිටු පවුලක් ඒ රාජ්‍යයක ප්‍රාන්තයක හිටියා. අර පෞගිය කාලේ අපේ රටේ තිබුණා වාගේ ලොකු වසංගතයක් ආවා කොරෝනා වාගේ. ඒ වසංගතේ නම අහිවාතක. අහි කියලා කියන්නේ සර්පයාට. වාතක කියලා කියන්නේ වායුවට. සර්පයින්ගේ විෂ සහිත වායුව සමාජයට එකතු වීම නිසා මිනිස්සුන්ට හැදුන ඒ වසංගත රෝගය. මිනිස්සු
හැදිච්ච මිනිහා මැරිලා වැටුණා. තන මලමිනි දැවෙමින් පිච්චෙමින් කුණු වෙමින් තිබුණු ඒ ප්‍රාන්තේ බොහෝම සෞඛ්‍ය සම්පන්නව ආරක්ෂිතව හිටියා සිටු පවුලක්. අම්මයි තාත්තයි පුතයි ඒ පවුලේ හිටියේ. 80 කෝටියක් ධනෙ තිබ්බා. ඒ වෙනකොට ඒ සිටු මැදුරේ මහ සිතානන්ට හැදුනා රෝගය. ඒ ගමන පින්නතුනේ සිටු දේවිය කලේ තම සැමියාව කාමරයකට දාලා වැහුවා. දරුවා කුඩයි. හුදකලා කරා ස්වාමියාව. හුදකලා කරලා ආවතේව කරමින් පුතාට ඒ රෝගය වැළඳෙන්නේ නැති වෙන්නට අවශ්‍ය රැකවරණය සලසමින් ගෙදර මාතාව මහත් උත්සාහයක යෙදුණා. ඒ යෙදෙන අතරේ සිටු දේවියටත් අහිවාතක රෝගය බෝ වෙච්ච ලක්ෂණයට දැවුණා. දැනෙනකොටම පොඩි කාව දොර ජනෙල් වහලා එළියට යනවා. එළියට දාලා ජනේලයක් ඉදිරියට කතා කළා. කතා කරලා අම්මයි තාත්තයි අඬ පුතාට කියනවා මයි පුතේ මේ ප්‍රාන්තයටම වසංගතයක් ඇදිලා අපි බේරිලා හිටියත් හුළඟේ පාවෙන මේ අහිවාතක රෝගය අපි දෙන්නාටත් දැන් හැදිලා තියෙන පුතේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තියෙන එකම වස්තුව දරුවා. මයි පුතා විතරයි අපිට වටිනා වස්තුවකට තියෙන 80 කෝටියක් ධනෙ තියෙනවා. ඒ ධනෙ පුතේ මයි පුතා වෙනුවෙන් අපි දෙන්නා මැරිලා යයි. මරුණත් මයි පුතා ජීවත් වෙනවා නම් අපි දෙන්න ජීවත් වෙනවා. පුතේ මයි පුතා අපි හැරදමා මේ ප්‍රාන්තේ ඈත දුර පළාතකට යන්න ඕනේ. පොඩි එකා ලොකු මහා දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. අවුරුදු 12ක විතර වයස කොළු පොඩි එකා කෑ ගහ අඬනවා මිදුලේ. අම්මයි තාත්තයි හිත හදමින් දිරිය දෙමින් අම්මයි තාත්තයි දෙන්නා ජීවත් වෙනවා පේන්නේ. උඹ ජීවත් වුණොත් කියන පෞරුෂය හදනවා. හදලා කොල්ලට කියනවා යන්න කියලා. පොඩි එකා අඬ යනවා. යන්න පුතාට කතා කරලා කියනවා මයි පුතේ මේකත් අහන්න 80 කෝටියක් ධනෙ මෙතන නිදහම් කරලා තියෙනවා. ඒත් විවාහපත්වන තුරුණු වී ඇති මිනිසෙකු වෙන තුරු මයි පුතා එන්න එපා. මේ පැත්ත බලන්න එපා. අද මයි පුතා අපෙන් සමුගෙන මේ යන ගමනේ හැම දිනකම සූර්යයා උදා වෙන්නට කලින් මයි පුතා අවදි වී මේ අම්මයි තාත්තයි දෙන අවවාදය මතක් කරන්න. කාටවත් වංචා කරන්න එපා. හොරයක් කරන්න එපා. බොරුවක් කරන්න එපා. කම්මැලියෙකු වෙන්න එපා. දවසේ දෑත දෙපය වීරයෙන් කරන්න තියෙන වැඩ ටික කරන්න. වැඩිහිටියන්ට ගරු කරන්න. අම්මයි අප්පච්චි දෙන්නව සිහිපත් කරලා උදේ හවස වන්දනා කරන්න.
මේ අවවාද ටික පිළිගන්න පුතේ. මේ දරුවා ගමක ගෙදරක බැල මෙහෙවරට යනවා. කොල්ලා අම්මයි අප්පච්චි දෙන්නාගේ අවවාදේ කැඩපතක් ඉදිරියේ පේන රූපය වාගේ හැම වෙලාවෙම දකිමින් මෙනෙහි කරනවා. කාටවත් වංචා කරන්න එපා, බොරු කරන්න එපා, හොරකම් කරන්න එපා, මරකම් කරන්න එපා, කම්මැලියෙකු වෙන්න එපා. උදේ හවස මේ අවවාදේ මතක් කරන්න. මේක දකින්න. කොල්ලා වැඩට නතර වෙච්ච ගෙදර මිනිස්සුන්ගේ මාසයක් දෙකක් යනකොට දරුවෙක් වගේ ආදරය කරන තැනට එනකම් ක්‍රියාකාරකම් ඉතා පිරිසිදුව මව්පිය අවවාදයෙන් ඉදිරියට අරන් ගියා. මුළු ගමේම දරුවෝ සම වයසේ අය කල්යාණ මිත්‍රයා කරගත්තා. ගමේ දුටු ප්‍රශංසනීය මුහුණෙන් දකින ප්‍රශංසනීය කතාවෙන් ආශිර්වාද කරන සත්පුරුෂ දරුවෙකු වුණා. පුතේ ඇත්තටම මේ ධර්මකාරණා අපි ජීවිතේ දකිනවා නම් මේ ගමක රටක අපි හොරකම බොරුවක් වංචාවක් නැතුව කම්මැලි නැතුව දුටුවන්ට ගරු බුහුමන් කරන සත්පුරුෂයෙක් වුණොත් කවුද පුතේ අපට ගරහන් පිටු දකින්න දොස් කියන්න ආදරය නොකරන්න හැම මිනිහෙකුටම ආදරය කරයි ඔබ ගුණ ධර්මයෙන් පිරෙනවා. නමුත් අපිට පේන්න දකින්න ඇහෙන්න තියෙන්නේ වේදනා සහගත කූර සිදුවීම් හේතුව ලෝකයේ රිදවන ක්‍රියාවන්, ලෝකයේ විනාශ වන ක්‍රියාවන්, මිනිස්සු විනාශ වන ක්‍රියාදාමයන්, අසරණ වෙන ක්‍රියාදාමයන් අපේ ජීවිතවලින් ලෝකයට එළි දකින්න. එනිසා ගැරහීම, නින්දාව, අපහාසය, අපකීර්තිය රටක් හැටියටම හිඟා කන තැනට, රටක් හැටියටම දූෂිත තැනකට අපි වැටුනේ. එනිසා හැකන ඇරලා බලලා අවදියෙන් මේ දරුවාගේ කතාවේ බණ පද ටික අහන්න. කොල්ලා තුරුණු වියති වෙනකම් වැඩෙනවා. සම වයසේ දරුවන් කසාද බඳිනවා. එක දවසක් රාත්‍රියේ අම්මයි අප්පච්චි දුන්න අවවාද මෙනෙහි කර ඉන්නකොට කොල්ලට සිහි වෙනවා. තරුණ වියටපත් වෙලා මයි පුතා ආපහු එන්න. ආවාහ විවාහ වන වයසේ ආපහු එන්න. ඇවිදින් මේ 80 කෝටියක් ධනෙ ගන්න. අරගෙන සතුටින් ජීවත් වෙන්න. එතකොට මයි පුතාගේ අම්මයි තාත්තයි දෙන්නව දකින්න පුළුවන් කියලා කිව්වා. ඒ කියපු එක මතක් වෙනවා. කොල්ලා එවකට හිටපු සියලු හිතයිසීන්ට තමන් ඒ ප්‍රාන්තයෙන් පිටව උපංගමට යන බව දැනුම් දීලා කොල්ලා පහවදා උදේම පිටත් වෙලා එනවා. ඇවිල්ලා උපන් ප්‍රාන්තයට ඇවිල්ලා බලනවා. බිම්බිසාර මහරජුරුවන්ගේ රාජ්‍යයක ප්‍රාන්තය. රාජ්‍යරුවෝ නීතිගරුකයි. රාජ්‍ය දේපල හොරකම් කළොත් නිසි දඬුවම ලැබෙනවම. කොල්ලාව කිසිවෙක් අඳුරන්නේ නැහැ. පුංචි කාලේ ගමෙන් ගියා. දැන් භද්‍ර යෞවන වයසේ ඉන්නේ. නාඳුනන දරුවා ගමට ඇවිල්ලා උපන් ගෙදර තිබුණු තැනට ගිහිල්ලා බැලුවා නිදහනේ තියනවා කවුරුත් අරන්නේ. ඒත් කොල්ලා ගත්තේ නැහැ නිදහනේ. ඇයි? නාඳුනන මිනිහෙක් නොදන්නා ප්‍රාන්තයකට ඇවිල්ලා නිදහනයක් ගොඩ ගත්තොත් රාජ්‍ය දේපල හොරා කාපු කාලකන්ණියෙක් හැටියට උල තියලා මරනවා.
වදකාගාරයේ ඉස ගසා දානවා. එහෙනම් ආයාලේ විනාශ වෙන්නේ නැති දැක්මක් ඇති කොළුවා සුදුසු දවස එනතුරු මා බලා සිටිය යුතුයි. වාසනාව උදා වෙනතුරු වෙහෙසිය යුතුයි. මව්පියන් දුන් අවවාද එසේමයි කියලා කොල්ලා යනවා. ගිහිල්ලා ඒ ප්‍රාන්තේ ඇවිදලා වැඩක් හොයා ගන්නවා. පුතේ අපි එහෙම නෙවෙයිනේ. අපිට නිදහනයක් තිබ්බා නම් එහෙමයි කුලි වැඩ හොය ඉඳින්ද? දෙමව්පියෝ වල දාපු එකක් තිබ්බොත් දෙමව්පිය නෙවෙයි මහරජුරුව හරි මුතුන් මිත්තෝ හරි වල දාපු එකක් කොහේ හරි තියනවා කියලා කිව්වොත් ඒක මත්තේ කාලකන්‍යෝ ඕනෑම ජරා ජීර්ණ වැඩක් කරයි. බුද්ධ ප්‍රතිමාව හරි කුඩු කරන. ඒ තරම් වල් જાතියක් ඉන්න. පෙරේත જાතියක් හැදෙන. මේ කොල්ලාගේම මව්පිය උරුමෙන් හම්බෙච්ච 80 කෝටියක් මෙහෙම ඇහැට පෙනීම කුලි වැඩක් හොයන් යනවා. බලන්නකො මිනිසුන්ගේ උපක්‍රමශීලී ජීවිත සැලසුම්. අවස්ථානෝචිත ප්‍රඥාව ලෝකයේ පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කිරීමෙන් මිනිහෙකුට යන්න පුළුවන් දුර ගමන පිළිබඳව මේක කියනවා. කොල්ලා ගිහිල්ලා ගෙදරක වැඩට නතර වෙනවා. දැන් තරුණ ජව සම්පන්න කොල්ලා ඕන වැඩක් කරන්න පුළුවන්. ගෙහිමියෝ නැගිටිනකොට උදේට ගෙදර කරන්න තියෙන වැඩ ටික නිමා කරලා ඉවරලු කොල්ලා. ඒ ගෙදරේ නැගිටින්න පුතා ඉර පෑවුවාම කොල්ලා අරුණට කලින් නැගිටිනවා. අපේ පන්සල් වල පුරුද්දත් අරුණට පළමුව දැහැටි වළඳා මලු පෙත්මන් නැමද නිමවා පැම්පෙරා තබා උදේ පාන්දර ඉරට කලින් නැගිටලා හාමුදුරුවෝ දායකයෝ පන්සල් එනකොට මුළු පන්සලම පහන් සිත් උපදවන තැනක් කරන්න ඕනේ. එහෙම තමයි පන්සල් සංස්කෘතිය තිබ්බේ. නමුත් පන්සලක් දැන් රාගික කෙලස් බර තැනක් වෙලා තියෙන නිසා ඒකේදී ලක්ෂණ පේන්නේ නැහැ. සමහර පන්සල් තියෙනවා ගිහියන්ටත් වඩා සැප හොයාගෙන මේ කෙලස් බර ලෝකේ දුවන තැන් විපාගාති දායකයන්ගේ හිත් දූෂ්‍ය කරලා කෑලි වලට කඩලා සංඝයා වහන්සේලා ભેද කරලා ශාසනික දේපල වෙනුවෙන් නඩු අනඩු පිස්සෝ ඕන තරම් අපිට පේන්න තියෙනවා. එහෙනම් ගිහි පැවිදි හැමෝම හෙටක් දකින ශ්‍රී ලංකාවකට හෙටක් උරුම කරලා දෙන්න මතු පරපුරකට ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සදා සනසීම සොයා යන නිවුණු විවේකී ගමනකට සිහිය පිහිටුවා ගන්න දැක්ම ඇති කරගත්තොත් හොඳයි. එහෙම නැත්නම් බොහෝ කල් යන්නට මත්තෙන් පරජාතියක පරදේශයක ගැත්තෝ වෙලා මෙහෙකාරයෝ වෙලා බැල මෙහෙවර කරලා බත් කඳුලක් කන්න වහලෙක් වෙන බව පේන්න තියෙනවා. කන වෙලා ඉන්න ඔබට පෙවුන් නැතුවාට මේ ලෝකයේ දිහා බලාන ඉන්න අපට පේනවා. එහෙනම් සිහිය පිහිටුවා ගන්න මේ තුරුණු වියති දරුවාගේ උත්සාහයසේ කොල්ලා මහන්සියෙන් සියල්ල කළා. ගෙදර අයගේ හිත් ගත්තා, ප්‍රදේශයේ අයගේ හිත් ගත්තා, ප්‍රාන්තේ නායකයාට ආරංචි වුණා දක්ෂ වීරවන්ත ශ්‍රේෂ්ඨ කොල්ලෙක් ඉන්නවා කියලා. පුතා සුදුසුකම් හොයාගෙන තියනවා නම් රස්සාව ගෙදෙට්ට එනවා. ප්‍රාන්තේ නායකයා එව්වා කොල්ලා වෙක්කාගෙන එන්න කියලා. කොල්ලා වරන් ගියා.
අරන් ගිහිල්ලා කොල්ලාගේ කුසලතා පූර්ණ බව අවබෝධ කරගෙන කොල්ලට රස්සාවක් දුන්නා. ප්‍රාන්තයේ මිනිස්සුන්ව කාර්යක්ෂම ජාතියක් හැටියට කාලයේ ශ්‍රමයේ ධනය නිසි පරිදි ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නට හිරුට කලින් උඹ වගේම අවදි වෙන ජාතියක් ප්‍රාන්තේ හදපන්. හිරුට කලින් අවදි වෙලා වැඩ පටන් ගන්න ජාතියක් මේ ප්‍රාන්තේ හදපන් කියලා කොල්ලට රස්සාව දුන්නා. උදේ පාන්දර නැගිටවන්න. කොල්ලා ඊට පස්සේ කලගෙඩියක් හොයාගත්තා. හොඳ හඬ එන කලගෙඩියක් හොයලා ඒ කලගෙඩියට ගහ උදේ පාන්දර ප්‍රාන්තේ වීදි ගාන යනවා. අයියෙන් කෑ ගහනවා. සූර්යයා අවදි වෙන්නට ළඟයි. ප්‍රාන්ත වැසියනි සූර්යයා අවදි වෙන්නට ළඟයි. අවදි වෙන්න සූර්යයාට කලින් මානවයා වැඩ පටන් ගත යුතුයි. මිහිතලය බලාන ඉන්නවා. මිහිමව බලාන ඉන්නවා. ඔබ අවදි වෙනතුරු යසයිසුරු භවභෝග තනන්නට ප්‍රාන්ත වැසියනි සූර්යයාට මත්තෙන් අවදි වෙන්න සුදුසු වෙලාවයි කියලා කලගෙඩියට ගහ කෑ ගහනවා කොල්ලා. බිම්බිසාර මහරජුරවන්ට ඇහෙනවා කොල්ලාගේ කටහඬ. වාග් විද්‍යාව දන්න බිම්බිසාර මහරජුරෝ කටහඬ අහගෙන ඉඳලා තක්සේරුවක් කරනවා. මහා ධන කුවේරයෙක්ගේ කටහඬ, කෝටිපතියෙක්ගේ කටහඬ, වාසනා ගුණයෙන් අනූන හඬ, පින්වත් මානවයෙක්. මේක මගේ ප්‍රාන්තයට හරි වැදගත් එකක්. මගේ රටට හරි වැදගත් එකක්. ලෝකයට හරි වටිනා මිනිහෙක්. මුව ගෙන්න ගන්න ඕන කියලා රාජපුරුෂයන්ව යවුවා. ඔය කෑ ගහන එක ආවනම් කියලා. ඒ හරක් දන්නේ මොනවට ගේන්න කිව්වද කියලා මෙවුන් ගිහිල්ලා අර කාට තඩි ගහලා දැන් ඒ උවාගේම જાතියක් ඉඳලා තියෙනවා. පුතා අගක් මුලක් දන්නේ නැහැ. රජුරුවන්ව උදේ පාන්දර හැරෙව්වා කියලා මෙවුන්ගේ හිතේ. ඒ කාලේ මේ කාලේ උවාගේ මේ හිතාගෙන ඉඳලා තියෙනවා රජුරුවෝ එළි වෙනකම් බුදියන එකෙක්. රජුරුවෝ 10 වෙනකම් බුදියන එකෙක්. කසිප්පු විවුවාගේ මත ඇරනකම් බුදියන එකෙක්. දැන් ඉන්නේ දේශපාලඥයෝ එහෙමනේ උඹලා මුට්ටි අල්ලන නේද? ඔය පේන්නේ මග දිගට එල්ලාගෙන ඉන්නවා ගෙවල් අස්සේ. රූප රට දනු පියා කාලකන්‍යෝ එල්ලාගෙන එක ගෙවල් වල. තවත් ඇවිදිනවා කටු කකා පස්සේ. කරලා තියෙන හරිය මද ආගමක් දහමක් ජාතියක් රටට සම්පත හෙටක් දකින මිනිස්සුන්ට මග මේ බිහි වෙන උන්ට රට බිහි වෙන උන්ට හෙට බිහි වෙන උන්ට කණ්ඩ බොණ්ඩ දෙයක් නිදහසේ ජීවත් වෙන්න ඉඩ මේ මොකක්වත් තනාපු නැති මේකලාව ගේ අස්සේ රිංගාගෙන තියන්නේ මේකගේ මොක හැදුවටද වල් ගති පුතා අපේ තියෙන්නේ පරම්පරානුගත ආත්මාර්ථකාමී වල් ගති. ඒකයි මේ තියෙන දෝෂේ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ අපක්ෂපාතීව ලෝකයේ දකින්න. එක එක රාමු වලට මැදි වෙලා බලන්න එපා. රාමු වලට මැදි වෙලා බැලුවාම ඇත්ත පේන්නේ නැහැ. ආලවක යක්ෂයා කියන්නේ බණ අහලා ඉවර වෙලා. බණ අහලා ඉවර වෙලා ආලවක යකා කියනවා බුදුහාඳුරු ගාවට ඇවිල්ලා යකා පුතා බුදුහානන්ට ගැහුවා. මෝඩ මිත්‍යා දෘෂ්ටික රාමුගත යකා. ඇත්ත අවබෝධ කරගෙන නැති යකා.
බුදුහාඳුරන්ට ගැව්වා. නින්දා කළා, අපහාස කළා. අවසානයේ මරන්න කලින් ප්‍රශ්න ටිකක් අහනවා කියලා ගෝරනාඩු කරන යක්ෂයා බුදුහාඳුරන්ට කියනවා මම මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. බුදුහාඳුරු තුස්නීම් භාවයෙන් මහා කරුණාවෙන් ආලෝකයට කියනවා ආලෝක ඔබට කැමති ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්නම්. ඊට පස්සේ කියනවා භවත් ගෞතමය මං අහන ඒවාට උත්තර දුන්නේ නැත්නම් කකුලෙන් අල්ලලා ඉස වටේ කරකලා පොළවේ ගහලා විසික් කරනවා මුහුදට. එහෙනම් උත්තර දෙන්න හොඳයි කියලා ප්‍රශ්න ගානක් ඇහුවා. බුදුහාමුදුරුවෝ ලෝක විද්‍යාඥ මානවයාණන් වහන්සේ අර ප්‍රශ්න වලට ආලෝක යකාගේ ප්‍රමාණය දකිමින් බණ කිව්වා. තේරුම් කළා උත්තර දුන්නා. සියලු උත්තර ටික අහගෙන හිටපු ආලෝක යක්ෂයා බුදුහාමුදුරුවෝ ගාව පසඟ තියලා වැටෙනවා. වැටිලා කියනවා භාග්‍යවත් වූ ලෞතර තථාගතයන්න් වහන්සේ නික්කුච්චිතම්බා උක්කුච්චේය පටිච්චන්නම්බා විවරේ මූලස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේවා තේලපජ්ජෝ තණ්හාරේය චක්කුමන්තෝ රූපානි දකින්ති. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වත් කළ ආමාදියෙන් මෙතුවක් කල් හිස් වෙලා තිබිච්ච ආලෝකය නැමැති බඳුන පිරී ඉතිරි ගියා මා බුද්ධියෙන් පිරුණා කියලා කියනවා. පටිච්චන්නම් වා විවරේය මා ඉස්සරහා තිබුණා අඳුරු තිරයක් මට ලෝකෙ පෙනුන්නේ. ඔබ වහන්සේ අඳුරු තිරේ ඉරලා දැම්මා. මට විනිවිද පේනවා ලෝකයේ දැන්. යථාර්ථය පේනවා. මා කොටු වෙලා හිටියේ. ඔබ වහන්සේ රාමුව බින්දා. ඔබ වහන්සේ තිරය ඉවත් කෙරුවා. මට නිදහසේ දැකීමේ වාග්ය තියෙනවා. මුහුල්ලස්සවා මග්ගං ආචික්කේය පාර වැරදිලා හිටියේ. ඔබ වහන්සේ නිසි මඟ පෙන්වුවා. මම ආර්ය මාර්ගයේ ගමන් කරන්න දැඩි අදිෂ්ඨානයකින් යුක්තව බලාගෙන ඉන්නවා. මා දැක්කා පාර. අන්ධකාරේවා තේලපජ්ජෝ තණ්හාරේය කරුවලේ හැමෙහෙ ගියපු මට අඳුරේ ඇවිදපු මට ඔබ වහන්සේ ආලෝකයක් දුන්නා. පන්දමක් දුන්නා. වෙනද හැපි වැටි වලගොඩලි මත අනන්ත දුක් විඳපු මං නිසි පාර තෝරාගෙන යා යුතු නොයා යුතු මඟ දැන අවබෝධ කරගෙන ගැටෙන්නේ වැටෙන්නේ නැතුව යන්නට මට හොඳට මඟ පේනවා. චක්කුමන්තෝ රූපානි කන වෙලා හිටපු අන්ධ වෙලා හිටපු මට ඔබ වහන්සේ net ලබා දුන්නා. මෝඩකම නැමැති අන්ධකාරයේ හිටපු මං මෝහයෙන් අන්ධ වෙලා හිටපු මං නුවණැස පාදා ගත්තා. මට බවත් ගෞතමයන්න් වහන්සේ බෞද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් වෙන්න අවසර දෙනු මැනවි කියලා එක බණයි පුතා ඇහුවේ යකා. එක බණයි ඇහුවේ. උඹලා වාගේ වැනි දුව අහපු බණ ගන්න මතකත් නැති තරම් බණ අහලා තියෙනවා. තවත් යන්නේ වැරදි පාරකමයි. තවත් අඳුරේමයි. තවත් රාමුගත මිනිස්සු, කොටු වෙච්ච මිනිස්සු, තවත් හිස් මිනිස්සු, පිරිච්ච නැති මිනිස්සු. එහෙන්දා පින්නතුනි ජීවිතයේ බුද්ධියෙන් පුරවාගෙන රාමුගත මිනිහෙක් වෙන්නේ නැතුව විවෘත මානසිකත්වයකින් ලෝකයේ දෙස බලමින් මෝහන්ධකාරයෙන් වැසී ගිය තිරවලට අහු වෙන්නේ නැතුව නුවණින් විනිවිද ලෝකය දකින්නට පුළුවන් සත්පුරුෂයෙකු ලෙස ලෝව දකින්නට මහන්සි ගන්න.
අර කොළු පැටියා මව්පියව වාදේ අය බුදුබණ අහලාද? නෑ. අම්මයි තාත්තයි දීපු අවවාදේ. ඉස්කෝලේ ගිහින් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙනද? නෑ. අම්මයි අප්පච්චි. පුබ්බාචාර්ය අම්මයි අප්පච්චි. බ්‍රහ්මාති මාතා පිතරු බ්‍රහ්මයාසේ වූ දේව ගුණති අම්මයි තාත්තා. ගෙදර බුදුන් අම්මයි තාත්තා. ගුරු උපදේශ දේව ආශිර්වාද බුදුබණ පොඩි එකාට ගේ ඇතුලෙන්ම හම්බ වෙලා තියෙන. ඒ දහමෙහි හැසිරිච්ච කොල්ලා ලෝකේ දිනනවා. බිම්බිසාර රජු ගාවට ගෙනහිල්ලා දැම්ම කොල්ලා. 4 පයින් වැටිච්ච කොල්ලා රජුරුවන්ගේ මූණ දිහා බලාගෙන යාඥා කරනවා. අඬා වැටෙනවා. මහරජතුමනි, ගැට්ටාට අනුකම්පා කළ මැනවි. මා දැන කිසි කලක වරදක් කරලා නැහැ. මාගේ අම්මාගේ අවවාද, මාගේ තාත්තාගේ අවවාද නිසි පරිදි පිළිගත්ත මං හොරකමක්, බොරුවක්, වංචාවක්, කුහකකමක් කිසි කලක කරලා නැහැ. හිරුට කලින් අවදි වෙන මා කම්මැලියෙකු නොවේ. මා දවස පුරා මෙහෙවරෙහි යෙදිලා සුවසේ නින්දට යන අහිංසක වැසියෙක්. මට සමාවුව මැනවි, අබේ දාණය දුන මැනවි කිව්වා. බණ පොතේ තියෙනවා මවක් සෙනෙහබර සිඟිති දරුවා දෑතින් ඔසවා ලයිහි තබා ගන්නේ යම්සේද. බිම්බිසාර මහරජුරු බිම වැටි හිටපු කොල්ලා දෑතින් අරගෙන ලයිහි තබා, නෑ පුතා, උඹ මේ රටට වටිනා මිනිහෙක්. ඒකයි මං ගෙන්නුනේ. මෙහෙම මිනිස්සු හොයන්න කෝ නේද පුතා? ඈ මෙහෙම රජවරු, මෙහෙම මානව සම්පතක්, සත්‍ය අවබෝධයෙන් මිනිහෙකුට සෙනෙහබරව සලක. බිම්බිසාර මහරජුරු ලහි හොයාගෙන කොල්ලට කියන උඹ වටිනා සම්පතක්, කෝටිපතිය, උඹ වාසනාවන්ත මිනිහෙක්. කාගේද? කොහෙද? උඹ කවුද කියලා අහන්නේ. ඒ ගමන කොල්ලා ජීවිත කතාව කියනවා රජුරවන්ට. රජුරෝ යවනවා රාජපුරුෂයෝ සමග නිදහනේ ගොඩ ගන්න. බලන්න පුතා. කල එනකන් හිටියා වලයිහින්ද. කල දුටු කල වලයිහින්ද කියලා නේ කියන්නේ. කලින් ගන්න ගියා නම් ඉස කසා දානවා. උල තියෙනවා. හැබැයි මහරජුගේ අනුමැතියෙන් යවනවා. ගිහලා නිදානේ ගොඩ අරගෙන අරන් එනවා. අරන් ඇවිල්ලා බලනවා ප්‍රාන්තේ වැඩිම ධනයක් හිමි මේ නිදානේටයි. ඒ ගමන ධනය කොල්ලාට පවරලා. මෙහෙම රජවරු හොයන්න දැන් නම් ඉදීද? නිදානෙට වෙච්ච දෙයක් නෑ. ඈ නිදානෙට රජවාසලට නිදානේ ගෙනිච්ච ගමන් එක්කෝ කොල්ලත් අතුරුදහන්, නැත්නම් නිදානේ අතුරුදහන්. ඒකේ තිබ්බේ තඹ. එහෙම නැත්නම් ලෝකඩ. එහෙම නැත්නම් පිත්තල. එහෙම නැත්නම් දිරච්ච කිරිවැල්. ඔව්. අර පහුගිය කාලේ හම්බෙච්ච ඒවා කොයි? කොහේවා? ඒවනේ. ඒවා තියෙන්න ඕන තැන් වල තියලා දැන්. ඒ තරම් දුෂ්ට දුර්ජනයි පුතා මරණයෙන් සමුගෙන යන අපි මැරෙන බව නොදැන කරන මායම්මේ. ඈ ආපහු ඇවිල්ලා කන්න පුළුවන්ද පුතා? බෑ. පෙරේතකමට ඔය මැරෙන අය ගෙම්බෝ වෙලා උපදිනවා ගෙදර. අර වස්තුව දිහා බලාගෙන මැරිලා ගෙම්බෝ වෙලා උපදිනවා. ගෙහිමියෝ ගෙම්බාව මේසයක් උඩ තියාගෙන ඌට කන්න දිදී ඉන්නවද? නෑ ගේ මුල්ලේ ඉන්නවා දැක්ක ගමන් කොස්ස දැම්ම ඇදලා ගත්තා, දොරකඩට ගෙලින් ගත්තා, හොකී ගැහුවා වාගේ.
ගෙම්බා වැටපාවරේ දියා පුතා කොහොපාර අතරපුවාම ගෙම්බා හත්තට විඩයක් ඇහිපිල්ලම් කොටලා බලලා ආපහු දාලා යන්නේ නැහැ ගෙම්බා ආපහු පැන එන්නේ ගෙටමයි අල්මාරිය අරිනකොටම රෙදි ගොඩ උඩ දුවනවා කැරපොත්තා දන්නේ මැරිලා ඉපදිලා ඉන්නේ අම්මා අල්මාරියට තියෙන ආසාවෙන් බව කැරපොත්තෙක් ඉන්නවා පේනවා ගත්තා මෝටින් එක ගැහුවා අනු ටික ගස්සාගෙන පෙරළුණා ප්‍රීතියෙන් අය කන්නේ නැහැ රෙදි අය ජරා කරන්නේ නැහැ රෙදි ඉවරයි කැරපොත්තා කාටද ගැහුවේ මෝටින් ගැහුවේ අම්මාට ගෙම්බා කියලා ගහලා විසික්කේ අම්මාගේ මිනිහාට තණ්හාවට ඉපදිලා මේ රටේ කාලකන්ණියොත් ඒ වාගේම අලවල් දොලවල් ගංගා මුඩුක්කු ඇස්සේ සත්තු සිව්පාව වෙලා තිරිසන්නු වෙලා නීච තැනක උපදින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනපති සුද්ධ බෞද්ධ සිංහලයෙකු විය යුතුයි කිව්වාට මගේ අවුරුදු 55ට මන් දැක්කේ නෑ එහෙම එකෙක් මේකේ ජනාධිපති වෙනවා. එහෙම එකෙක් මේකේ ජනාධිපති වුණා නම් මේක පින් බිමක් වෙන්න එපැයි. මෙවුන් ඔක්කොම කුහක ආත්මාර්ථකාමියෝනේ. සුද්ධ බෞද්ධ ජනාධිපති වුණා නම් තල්ලපල්ලෙන් කුකුල් කරමල් වාගේ හං එල්ලෙන කම්පුතා එකෙන් බහින්න නැතුව ඉන්නවද? රටවැසියන්ට පෙන්ෂන් යනවා නම් අවුරුදු 60 මෙවුන් ඵලයවුකෝ යන්නේ පෙරේතකම මෙහෙම බෞද්ධකමක් තියනවද? නීච ඒ තරම් අවාසනාවන්තයි. කොල්ලාට නිදානේ ගෙනත් දුන්නා පුතා. කුම්භ ഘോഷක පුත්‍රයාට නිදානේ ගෙනත් දීලා මහා ධන සිටු පදවියක් පිරිනමලා ප්‍රාන්තයෙහි දාන ධර්මාදී කුසල ධර්මයන් වඩමින් යන්න රජුරුවන්ගේ ආශිර්වාදය ලැබුණා. රජුරුවෝ කොල්ලගෙන් ඇහුවා දැන් මොකද කරන්නේ කියලා. ඒගම කිව්වා අම්මයි අප්පච්චි දෙන්න මේ නිදානේ අරගෙන සතුටින් ජීවත් වෙනකොට මට මුණ ගැහි කිව්වා. ඒගම රජුරුවෝ පියාසෙම රජුරුවෝ මවසෙම දකින්න වාසනාව කොල්ලට ලැබුණා. මහා ධනෙ හම්බුණා. ධනෙන් රජවාසලේම බුදුපාමොක් මහා සංගරුවනට දානයක් දීලා අම්මටයි අප්පච්චිටයි පින් දෙන වෙලාවේ බුදුහාමුදුරුවෝ කුමාරයාගේ ශ්‍රේෂ්ඨත්වයේ උදාර දැක්ම මේ මානව සම්පත වර්ණනා කරමින් කුම්භ ഘോഷක කතා වස්තුවේ මේ ගාථා රත්නය දේශනා කොට වදාලා උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝභිවඩ්ඩති. අප්පමත්තස්ස යසෝභිවඩ්ඩති. ඒ උත්තරීතර ගුණයන්ගෙන් සමන්විත නොපමා මිනිහා සෞභාග්‍යයෙන් පිරීතිරී යන. ආන්ගේ මිනිස්සු ටිකක් පුතේ හැදෙන්න ඕනේ. කොල්ලගාව තිබ්බ ගුණ ටික වර්ණනා කරනවා මොනවද? උත්ථානවතු නොපසුබස්නා වීර්යය තිබුණා. උත්ථාන විරියාදිගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිතේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන. නොපසුබස්නා වීර්යෙන් දෑත දෙපය වෙස්සවලා දාඩිය වැක්කරනකම් මහන්සි වෙලා ධාර්මික ක්‍රමවේදයට ධනෙ ලබා ගන්නවා නම් වස්තුව උපයනවා නම් ඒ පුජ්‍යලයාට ප්‍රීතියෙන්
සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. අපේ රට එහෙම එකක්. ප්‍රීතියෙන් සතුටින් ජීවත් වෙච්ච මානවයෝ හිටපු ලෞතර බෞද්ධ දර්ශනයට අනුව ගමන් කරපු අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩමවලා උන්වහන්සේ බුදුදහම රාජ්‍ය අනුග්‍රහයෙන් ස්ථාපිත කරවලා සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සමග වැඩමවන දවසේ සූසට කලාවක කලාකරු මේ දෙරණට ඇවිල්ලා මේ ලංකාව ශ්‍රී විභූතියෙන් පිරී ගිය පුණ්‍යවන්ත ලෝකේ උතුම් රට ශ්‍රී ලංකාව කළා. එහෙම තමයි තිබ්බේ. ඒකනේ පුතේ ලන්දේසි පෘතුගීසි ඕලන්ද ඉංග්‍රීසි මේ විවිධ ජාතිකයෝ විටින් විට අපිව ආක්‍රමණය කළේ. ද්‍රවිඩ ඉන්දියානු ද්‍රවිඩයෝ විටින් විට ආක්‍රමණය කළා මේ රට. අදටද ලෝකේ බොහෝ දෙනා මේ රට ආක්‍රමණය කරන්න සූක්ෂම ක්‍රම පාවිච්චි කරනවා. ඒ අතරේ එකක් තමයි පුතා ණය තිබියදී ණය දෙනවා. මිනිහෙක් ගියත් කුඹුරක් උගත් තිබ්බාම පුතේ කුඹුර උගත් වෙනවා රුපියල් ලක්ෂ 10කට. අවුරුදු දෙකකින් විතර ගිහිලා කියනවා මට අරක වෙන කෙනෙකුට උකස් කරන්න ඕනේ. ඇයි? මට තව ලක්ෂ 5ක වුමනාවක් තියෙනවා. ඒ හින්දා කුඹුර වැඩි මිලකට උකස් තියෙනවා මම. එහෙනම් ඔයාගෙන් කුඹුර ගන්නවා. එතකොට අරු කරන්නේ අරලියුම ඉරලා ලක්ෂ 15කට ආපහු ලියනවා. අවුරුදු දෙකක් තුනක් ගිහිල්ලා තව ලක්ෂ 5කට ලියනවා. ආයේ වටිනාකම එපමණයි. දිය නොහැකි. ඒ හින්දා මේ කාර්යගෙන ඵලයන් සින්නක් කරම ලියාපන් කියපුවාම ඉවරයි. ඉවරයි එතනින් එහාට පුතා. මම මගේ ජීවිතේ එහෙම සිද්ධි දැකලා තියෙන ඕන තරම්. බැංකුවට උගත් තිබ්බා. මිල තාක්සේරු වෙන වෙලාව වෙනකොට බැංකුව ඊටම සින්න කරගන්න. ඒ වගේ වටපිටාවක් අපේ ලංකාවේ තියෙනවා. දීන පරාජිත කම්මැලියෝ වකුටු වෙලා අනුන්ට අතපාලා කාලා පුරුදු වෙච්ච ඇබ්බැහි නීච හිඟන ගතිය හින්දා පුතා නැගිටින්න බෑ. ඔව් ගල්ගමුවේ මෙවුන්දලා මේ ඊයේ පෙරේදා හොරට හාල් කෑවා අරුන්දාගෙන ආපු. ඔව් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිලධාරියෝ හොර ලේඛනයක් මෙතන ඉන්නවත් දන්නේ නැහැ ඉඳගෙන නැත්තෙම. හොර ලේඛනයක් හදලා ඒ හොර ලේඛනේ මත හාල් නැතිය උන්ට කියලා හාල් තියෙන උන්ට දුන්නා. 3000ට වඩා ආදායම අඩු. මාසික ආදායම 3000ට අඩු මිනිස්සු ඉන්නවද පුතා මේ ගල්ගොමුවේ? ඈ මොකෙන්ද ඒක? ඒක මන්ද බුද්ධික පෙරේතෙක් වෙන්න එපා. මාසික ආදායම 3000ට අඩු වෙන්නද? මන්ද බුද්ධිකයාට ආණ්ඩුවෙන් 5000ක් කොහෙද දෙනවා? එහෙනම් ඌටත් හාල් දීම වටින්නේ නැහැ. 5000ක් දීලා හාලුත් දෙන්න ඕනේ නැහැ. 3000ට අඩු. යාචක මට්ටම. ඒ තාක්සේරුවෙන් යාචකයන්ට දෙන්නේ කියලා කියෙද්දි පොලිමේ ගිහිල්ලා කිලෝ 10 අරගෙන කාපු තොපි වාගේ නීච જાතියක්. වහල් જાතියක්, රොඩි જાතියක් අය කොයින්ද පුතා මේ රටේ? බෞද්ධ දර්ශනයට අනුව මම මේ කිව්වේ ඒ අය රොඩි. ඇයි? රාජ්‍යයට වංචා කරලා බොරු කරලා වස්තුව වළඳ තිබියදී නැති බැරි හිඟනකම පෙන්නා කෑම නීච ක්‍රියාව, වසල ක්‍රියාව. අපි එහෙම කළා. මම දැන් එනකම් බලාගෙන එනවා මග දිගට
කැලෑවම පේන්නේ පුතා. ඔව් සියඹලංගොමුවෙන් ඇතුල් වෙලා සියඹලංගොමුව තලාව මඩගල් ඒ අතරේ මට අඹවතු කීපයක් හම්බුණා මේ මෑතක ව්‍යාපාරිකයෝ විසින් නිර්මාණය කරපු පුතා ඒ අඹවත්තේ හැටියට මගේ තක්සේරුව නම් කෝටි 20ක්වත් ගන්න ඇති මේ මුරේ මේ අඹවාරයට කෝටි 20ක්වත් ගන්න ඇති අපිට හිතෙන්නේ නැත්තේ ඇයි පුතා ඈ මූකලම් බැඳිලා තියෙන අපේ වත්ත එහෙම කරන්න හිතෙන්නේ නැත්තේ ඇයි ගහක් කොලක් හිටවලා ඒකේ ආදායම අරගෙන සතුටින් කාලා නිකන් ගහේ ගෙඩි හැදිලා තියනවා දැක්කත් මදයි පුතා ප්‍රීතිය දැනෙන මගේ ත්වත්තක් තියෙනවා මේ සැරේ තමයි ඉස්සරෝම ගෙඩි හැදුනේ ඉස්සරෝම ගෙඩි හැදිටත් පුතා ලක්ෂ 10ක් විතර තියෙනවා අතපාන්න ඕනේ මුළු අවුරුද්දේම මාසික වැටුප ඇවිල්ලානේ මුළු අවුරුද්දේම මාසික වැටුප ඇවිල්ලා මොකෙකුටවත් අතපාන්න නැතුව ගැටි වෙන්නේ නැතුව චක්‍ර ලේඛන වලට වහල් වෙන්නේ නැතුව යට වෙන්නේ නැතුව අභිමාණයෙන් ජීවත් වෙන්නට පුළුවන් තමන් විතරද නා තමහා බැඳුණු ලෝකේ කී දෙනෙක් ජීවත් වෙනවද පුතා ඔය අඹ ගස් වලින් ඈ කී දෙනෙක් ජීවත් වෙනවද ඒ අඹ ගස් වලින් සතා සිව්පාවා තිරිසනාගේ සිට වැඩ කරන මානවයන්ගේ සිට ව්‍යාපාරික ලෝකයේ බොහෝ දෙනා අඹගෙඩිය එංගලන්තයට යනකොට පුතා බොහෝ පිරිසක් යපිලා තමන්ට තේරෙන්නේ කරන්න පුළුවන් જાති මේ අත අකුළුවාගෙන හිත අකුළුවාගෙන බුදියන පෙරේත නරයන්ගේ ගතිය මකලා දාලා දෑත දෙපය වැරවීරයෙන් හිරුට බය නැති සඳුට බය නැති මේ මහ පොළොවේ කරකස භාවයේ ඉදිරියේ පරදින් නැති අපරාජිත අලියා කොටියා වගවලසා නයා පොළඟා කුණ කට්ටා මාපිලා ඉදිරියේ හැකිලෙන්නේ නැති උපක්‍රමශීලී જાතියක් හැටියට වැටෙන දිය බිඳු අපතේ නොයවා සාර මහ පොළොව අස්සද්දන්න හයිය තියෙන જાතියක් එන්න ඕන පුතා මේක මේ හිඟන ලෝකෙන් අත මිදෙන්න එහෙම જાතියක් ගොඩ නැගෙන්න ඕනේ මේ හදන ළමයි ඔක්කොම කම්මැලි කුසීත જાතියක් මේ යාබද ඉස්කෝලයක් තියෙනව නේද ඔගේ හදනේ කුසීතයෝ ඔව් දිරියදි જાතියක් හදන්නේ නෑ විදුහල්පතිතුමා මෙතන ඉන්නවා නම් විදුහල්පතිතුමාගේ වයස අවුරුදු 50කට ආසන්න නම් මට 55යි අපේ කාලේ අපි ඉස්කෝලේ යනකොට අතු ගෑවේ ඉස්කෝලේ අපි කුණු ඇද්දේ ඉස්කෝලේ අපි කළු ලෑල්ල කළු කෙරුවේ අපි ඉස්කෝලේ වත්තේ ගහකොළ හිටෙව්වේ අපි වැට කඩුළු හැදුවේ අපි ඉස්කෝලේ දැන් දරුවාගේ අම්මයි අප්පයි බින්න බහින්න ඕන ඉස්කෝලේ ඔව් එවුන්ට උදේ වැඩ නැහැ එවුන් උදේ පාන්දර ගිහිල්ලා ගෑනුන්ටත් පුදුම කුලප්පු පොලිමේ ඉස්කෝලේ ඇතුලේ උන්දලා තමයි සරන්නේ අපි යන කාලේ අවුරුද්දකට වතාවක් ගුරු දෙගුරු රැස්වීමක් තියෙනවා ආන් ඒකට යනවා එච්චරම තමයි බින්න බැස්සේ නැහැ දැන් අම්මා අතු ගන්නවා තාත්තා කක්කුස් යෝදනවා තාත්තා අතු ගන්නවා අම්මා කක්කුස් යෝදනවා පුතේ ඇයි පමා ස්වාමීන් වහන්සේ අද ඉස්කෝලේ টয়ලට් හොදන්නයි අතු ගන්නයි තියෙනවා මේ ඔක්කොම අහිංසක දුප්පතුන්ට පුතා මේ ඔක්කොම අහිංසක දුප්පතුන්ට රාජ්‍ය සේවයට යන්නේ උන් ඉස්කෝලේ අතු ගා ඉන්නේ නේද
නෑ ඒ ජෝඩුවම යනවා යන්න ළමයා වේවලා. ඒ රාජ්‍ය සේවකයන්ගේ ව්‍යාපාරිකයන්ගේ දරුවන්ගේ හිලව්වටත් ඔක්කොටම අර ගමේ ඉන්න අහිංසකයා තලලා වැඩ ගන්න විදුහල්පති ගුරු මණ්ඩලයට ඇහ කන පෙන්න මේ කරන්නේ මහ ගොම් වැඩක් කියලා. මේක බාල වැඩක් කියලා පේන්නේ නැද්ද? ඉස්කෝලේට යවන්නේ ළමයින්ව මොනවටද? ශිල්ප දක්වන්න. මොනවද ශිල්ප? අතු ගන්න ඉගෙන ගන්න ඕන. රොඩු අදින්න ඉගෙන ගන්න ඕන. කසල නිකසල කරන්න ඉගෙන ගන්න ඕන. තමන්ගේ වැඩ තමන් කරගන්න ඉගෙන ගන්න ඕන. කක්කුසියට ගිහිල්ලා ඉවරලා වෙන එකෙක් වතුර ගහන්න. අපිට කක්කුසියට ගිහිල්ලා එළියට එනකොට හාමුදුරුවරුන්ට තියෙනවා සිල්පද 10ක් විතර රකින්න. ඔව්. ඒ කක්කුසියේ තියෙන වාජනේ වතුර ඉතුරු කරන්නවත් බෑ බින්දුවක්. ඒකත් හලලා එන්න. කුලප්පුවට එවුවා පාවිච්චි කරන්න බෑ. ඒවා මනාව පිරිසිදු කරගෙන ඇඟපතද මනාව පිරිසිදු කරගෙන එළියට එනකොට සිල්පද 10ක් විතර තියෙනවා රකින්න. ඒ තරම් වැඩ තියෙනවා ක්‍රියාවන්. ලෝකයට කරදරයක් නොවි පාරිශුද්ධ මිනිසෙකු ලෙස පරිසරයේද පිරිසිදු ආරක්ෂා කොට එළි දකින්නට. එහෙව්වකේ දැන් කම්මැලි. ඉස්කෝලේ හදන්න. ලියන්න නැහැ. ඔක්කොම කඩෙන් ගන්න ඕනේ. අඳින්න නෑ පුතා. රූප ඔක්කොම කඩෙන් ගේන්න ඕනේ. බණ්ඩක්ක කොලගෙන රජවරුන්ගේ කොලගෙන එහෙම සත්තුන්ගේ කොලගෙන කොලවලින් සත්තු දැකපු මෙව් පරිසරයේ සත්තු දැක්කම කිසි අවබෝධයක් නැහැ. කිසි අවබෝධයක් නැහැ. මේ සිංහල තේරෙන්නේ නැද්ද? මිනිසා පාරිසරික සතෙක් විය යුතුයි කියන. පරිසරයේ ජීවත් වෙන්න ඉගෙන ගත යුතුයි කියන. ඒකට සිල්පය ඕන ශාස්ත්‍රඥානය පුතා මිනිහෙක්ව විනාශ කරනවා. සිල්ප නැති වුණොත්. දැන් ශාස්ත්‍රඥානය තියෙනවා. වෛද්‍යවරයාට ශාස්ත්‍රඥානය තියෙනවා. ලෙඩ ඇඳේ තියාගෙන කියනවානේ මේ ලෙඩෙත් මං අඳුරනවා. ලෙඩේට කරන්න ඕන දේ දන්නවා. මෙයාව බේරන්න පුළුවන් මට. බේරලා දෙන්න නම් ලක්ෂව 25ක් දෙන්න. බලන්න ශාස්ත්‍රේ සත්පුරුෂ ආකල්ප නැති සත්පුරුෂ ක්‍රියාවන් නැති මේ මානව ලෝකයේ ශාස්ත්‍ර විතරක් තිබුණොත් එවුන් හොරකම් කරනවා, එවුන් මරකම් කරනවා, එවුන් ජඩකම් කරනවා, එවුන් බලුකම් කරනවා. නීච જાතියක් හැටියට කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, තපස, වීර්ය, සමානාත්මතාව, කෘතගුණ සැලකීම ආදී මානව ධර්ම පසෙකලා සත්තු වාගේ හැසිරෙනවා. එහින්දා පින්නතුනි දැනුම, ආකල්ප, කුසලතා ඉස්සර තිබුණේ ආකල්ප, කුසලතා, දැනුම. මිහිඳු සංස්කෘතියේ වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංස්කෘතික සම්වර්ධන සැලසුම යටතේ ගොඩනගාපු ශ්‍රී ලංකාවේ තිබුණේ පුතා එක ආකල්ප, දෙක කුසලතා, තුන දැනුම. දැන් තියෙන්නේ අනිත් පැත්තට දැනුම, කුසලතා, ආකල්ප. ආකල්ප ඇත්තෙම නැහැ. විදුහල්පතිතුමාලා ඉන්නවා නම් මෙතන ඔබ බලන්න ඔබේ දරුවෝ විද්‍යාලයේ ඔබේ දරුවෝ අඹ ගහක ගැටේ එනකොටම මේක කඩනවා. හැබැයි ගෙදර අඹ ගහේ ඔළුවේ වදිනවා මේ මහත. ගෙදර දොරකඩ අඹ ගහේ අඹ ඔළුවේ වදිනවා කඩන්නේ. හැබැයි ඉස්කෝලේ අඹ ගහේ යාන්තම් දෙහිගෙඩිය ඊතර වෙනකොටම අඹ ගැටේ නැහැ. කැඩුවා ගෙනිච්ච බිත්තිය ඇතුළුවා බිත්තිය ඔක්කොම කටු ගෑවා කොළ පාට කෙරුවා
අඹ ගැටේ හැපුවා තිත්තයි විසික්කා. ගෙදර අඹ ගැටේ තිත්ත බව එකට තේරෙනවා. ඉස්කෝලේ අඹ ගැටේ තිත්ත බව තේරෙන්නේ නැහැ. ගෙදර බිත්තියේ අතුල්ලන්න හොඳ නැහැ කියලා එකට තේරෙනවා. ඉස්කෝලේ බිත්තියේ අතුල්ලන්න හොඳ නැහැ කියලා තේරෙන්නේ නැහැ. බලන්නකො දුෂ්ටකොම් දුර්ජන බව බලන්න. මොකද්ද පුතා ඒ අධ්‍යාපනය? ඉස්කෝලේ පුටුව කඩනවා. ගෙදර පුටු කඩන්නේ නැහැ. ඉස්කෝලේ ටැප් එක කඩනවා. 7 අවුරුද්දක් ගියත් ගෙදර ටැප් එක එසේම පවතිනවා. මේකද අධ්‍යාපනය. වීර්ය වඩන්න ඕන පුතා. සත්පුරුෂ ධර්මයන්ගෙන් පිරිච්චි ආකල්ප ගොඩ නගන්න. වීර්ය වඩන්න ඕන කුසලතා පූර්ණත්වයට වැඩ කරන්න. තුබුතනක සොර සතුරං ගත නොයනා සැඩ මනවත් වතුරින් වල නොයනා කෝපවත් රජ මැදිඳුන් ගත නොයනා උගත මන ශිල්පයමයි මතු රැකෙනා මතු ආරක්ෂාවට පුතා ක්‍රියාශීලී භාවය තමයි මිනිහෙකුගේ ආරක්ෂාවට පවතින. වැඩ කරන්න හැකි බව, වැඩ දන්නා බව, කුසලතා පූර්ණ බව. මේ පරිසරයේ තියෙන සෑම වෘත්තියකම නියැලීමේ ශක්තිය ඇති බව තමයි මිනිහෙක් හැටියට ජීවත් වෙන්න තියෙන වස්තුව. ආන්ගේ ශක්තිය තවත් ලස්සන කරන්න තමයි ශාස්ත්‍රීය ඥානය දැනුම එකතු කරගත්තේ. පසු කාලීනව දැනුම එකතු කරගත්තා. අර දන්නා ශිල්ප පෝසත් කරන්න. හැබැයි සත්තාකල්පයෙන් පිරිච්චි කුසලතා පූර්ණ මිනිස්සු තමයි මේ ලංකාව නිර්මාණය කළේ. දැන් වර්තමානයේ පුතා ශාස්ත්‍රීය ඥානය එමට තියෙනවා. ඒක පාවිච්චි කරලා මොනවාද පාවිච්චි කරන ශිල්පීය දක්ෂතා හොරකම් කරනවා පුතා. ශාස්ත්‍රීය ඥානය පාවිච්චි කරලා දන්නා ශිල්පයක් හොරකම් කරනවා. ඔය අලුත් මෙවලම් වලින් එහෙම තමයි කරන්නේ. තාක්ෂණේ පාවිච්චි කරනවා හොරා කන්න. තාක්ෂණේ පාවිච්චි කරනවා මිනි මරන්න. තාක්ෂණේ පාවිච්චි කරනවා ભેද බින්න කරන්න. විද්‍යාව පාවිච්චි කරනවා කෙනෙක් විනාශ කරන්න, හොරකම් කරන්න, මරකම් කරන්න, තක්කඩිකම් කරන්න. ඒවට පාවිච්චි කරනවා. ඒකෙන් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ නොපසුබස්නා වීරිය තියෙන්න ඕන. සතර සම්‍යක්පදාන වීරිය තියෙන්න ඕන. මිනිහෙකුට මේ ලෝකය ලෞකික ලෝකයක් ආධ්‍යාත්මීය ලෝකයක් ජයගෙන සංසාර දුක් නිවා ලබන අමා නිවනින් සැනසීම ලබන්න. කුම්භඝෝෂකට ඒ ශක්තිය තිබුණා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළා. පරිවාර සම්පත්තිය බෝ කරගත්තේ රාජ්‍ය ගෞරවයේ කීර්තිය ලබාපු මවසේ පියාසේ රජුරෝ සලකන උත්තරීතර මානව සම්පතක් හැටියට රාජ්‍යයේ මහා ධන සිටානෝ වෙන්නට වරම් ලැබුණේ කොල්ලාගේ තියෙන නොපසුබස්නා වීර්යය උත්සාහය. මෞපිය අවවාද අනුශාසනා දරා ගිය ගමනේ වටිනාකම. දෙවෙනි කාරණාව පින්නතුනේ සතිය සිහිය තියෙන්න ඕනේ. සිහිය පිහිටුවා ගන්න ඕන. මේ වෙලාවේ කියන්න හොඳ නැති ඒවමයි ඔළුවට එන්නේ පුතා. ඔව් සිහිය තියනවාද අපේ රටේ අයට?
නෑ. පෙරේදා තලාපු එක අමතක වෙනවා පුතා බල්ලට මස් කට්ටක් දැම්මා වගේ. ඔව් බල්ලට තලලා ඉවර වෙලා මස් කට්ටක් දාපු හැටියේ බල්ලා ඉස්සනම ප්‍රේතේ කුසේ මස් කට්ටට පනිනවා. උඩින් එන පොල්ල දිහා බලන්න. පොල්ලෙන් තලලා ඉන්න බල්ලා තේරුම් ගන්න. මේකත් ඇලුවා එමට මේ මස් කට්ට දාලාද තලණ්ඩයි හදන්නේ. අතද පිටිපස්සේ තබාගෙන ඉස්සරහින් මෛත්‍රිය පාන මේකාගේ පිටිපස්සේ අතේ පොල්ල කියලා බල්ලා දන්නවද? නෑ බල්ලා ඒක දිහා බලන්නේ අර මස් කට්ට දිහා බලන්නේ ලංකාවේ මිනිස්සු වාගේ පුතා. ඔව් ලංකාවේ මිනිස්සු වාගේ තලලා තැල්ලා දාපු ගමන් මස් කට්ට. ඒකට පෙරේතයි පොල්ල දිහා බැලුවේ නෑ. අදටත් එහෙමයි පුතා. අදටත් එහෙමයි. ගිහියොත් බහුතරයක් එහෙමයි, පැවිද්දොත් බහුතරයක් එහෙමයි. ඔව් පැවිද්දොත් පෙරේතයි පුතා පොල්ල දිහා බලන්නේ. මස් කට්ට දිහා බලන්නේ. ඔව් එන පූජා වාට්ටියට අත තියනවා නූල බඳිනවා. රටට එනවත් අපට එනවත් කමක් නෑ. ලැබෙනවා නම් මට ලැබෙනවා නම් නායක හඳුන්නේ සමාව අවසරයි. අපේ ලංකාවේ ස්වාමින් වහන්සේලා සිහිය පිහිටුවාගෙන ලෞතුරා බුද්ධ ගෞරවේ ධර්ම ගෞරවේ ආර්ය කුල සරියුත් මුගලන් පරම්පරානුඥාත උතුම් සංඝ ගෞරවය ඇතිව එලි දැක්කා නම් මේ රට අවුරුදු 5ට ස්වයංපෝෂිතයි. ඒක දැකපු පාලකයෝ කූර පාලකයෝ කලේ සංඝයා වහන්සේලාගේ සංඝ සමාජයේම අවුල් වෙන විදියට කටයුතු හැදුවා. සුදු ආණ්ඩුකාරයා කොටසක් හැදුවා, කළු ආණ්ඩුකාරයෝ ඉතුරු ටික හැදුවා. හදලා කෑලි වලට කැඩුවා. සිහිය පිටුවා ගත්තා නම් සමගිය බලය වේ, සම විට සැපත ඇති වේ, අසමගිය දුක වේ, එයින් සැමටම විපත් සිදු වේ. මේක දකින්න එපයි. සිහිය පිහිට ආත්මීය ලෝකය පොහොසත් කොට ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දේව ධර්ම ගරු කරමින් දෙව්ලොව යන්න මහන්සි ගන්න. බ්‍රහ්ම ධර්ම ගරු කරමින් බඹලොව යන්න මහන්සි ගන්න. මානව ධර්ම ගරු කරමින් මිහි මඩලේ මානවයෙකු වී සංසාර දුක් නිවා ලබන අමා නිවනින් සැනසීම ලබන්න මහන්සි ගන්න. ඒකටයි බණහන්. සුචිකම්ම පින්නතුනි කුම්භඝෝෂක කුමාරයා සුචිකම්මයි. නිවැරදි පැහැදිලි පිරිසිදු ක්‍රමවේදයන් මත ජීවත් වෙච්ච උතුම් දරුවෙක්. මේ ලෝකේ දිනන්න හරි ලේසි. සතුරෝ නෑ, මිතුරෝමයි ඇති වෙන්නේ. සුචිකම්ම යහපත්ව දිවි පෙවතක් ගෙවන, යහපත් කර්මාන්තයන්ගෙන් ජීවත් වෙන, යහපත් ක්‍රියාවන්ගෙන් ජීවත් වෙන මිනිසුන්ට පින්නතුනි අපි ජීවත් වෙන්න පාවිච්චි කරන බොහෝ ක්‍රම තියෙනවා. සල්ලි හම්බෙනවා ඇත්ත. හැබැයි සමාජයේ මහාසේ විනාශ වෙනවා නම්, සමාජයේ ගරා වැටෙනවා නම්, සමාජයේ ගිලන් වෙනවා නම්, සමාජයේ පින්නතුනි කැරලි කෝලාහල මතුවෙනවා නම්, මා කරන ව්‍යාපාරයේ හරහා, මා කරන ජීවනෝපාය හරහා දසදහස් ගණන් මානවයාට දිවි හිමි කරවන, අර්බුද ගොඩ නැගෙන, සිල් බිඳෙන, කිලුටු වෙන දූෂිත දේශයක් නිර්මාණය වෙනවා නම් මා මේ කරන්නේ මහා අපරාධයක් යයි දකින්න පුළුවන් ශක්තිය තියෙන්න බෑ.
මේ බෞද්ධ දර්ශනය ඇහෙන කන වැටෙන ජීවත් වෙන මායි මේ අපට මේ දැනීම ඇති කරගන්න ඕන. නමුත් එහෙම නෑ පුතා. අද වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ වැරදි ක්‍රමවලට. වැඩි දෙනෙක් වැරදි ක්‍රමවලට ජීවත් වෙන්න පෝසත් වෙන්න මහන්සි ගන්නවා. මේ ලංකාවේ එක් ආයතනයක් ඒ ශේත්‍රයේ මුළු ලංකාවේම සොරා කාලා තියෙන ප්‍රමාණය කෝටි ගණක් වාර්ෂික පර්මිට් දෙන්න ගිහිල්ලා ගත්තු අල්ලස් ප්‍රමාණය මම සාමාන්‍යයෙන් ගණන් හදලා බැලුවා 12 කෝටි 50 ලක්ෂයක් විතර අරන් තියෙනවා අල්ලස්. මේ එක දිස්ත්‍රික්කයක එක පළාතක කුරුණෑගල ගත්තොත් එහෙම කුරුණෑගලයි පුත්තලමයි වයඹ පළාත මේ දිස්ත්‍රික්ක දෙකේ ඒ වෘත්තිකයන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න වාර්ෂික පර්මිට් එක ගන්න ගියාම ලියුම් එකම් ෆයිල් එක දෙද්දී ෆයිල් එකේ මැද්දෙන් තියන්න ඕන රුපියල් 20000ක් 25000ක් 30000ක් ෆයිල් එක අරගෙන මේසේ කකුල් දෙක ගාව තියලා තියෙන බාල්දියට ෆයිල් එක මෙහෙම නමනවලු. ඔව්. සල්ලි ටික බාල්දියට වැටෙනවා ෆයිල් එකට අස්සන දැම්ම දුන්නා. නැත්තම් පුතා අස්සන්නේ පර්මිට් නැහැ. ව්‍යාපාරේ ඉවරයි. ඒ තරම් ඔබ යම් රාජ්‍ය සේවකයෙක් ඉන්නවා නම් ඔබේ රාජ්‍ය ආයතනය ඇතුලේ ඔබ හොඳට හිතට එකඟවම වැරදි විදිහට බලන්නේ නැතුව හිතට එකඟවම බලන්න මම වැඩ කරන ආයතනයේ මේ අංශ වලින් මිනිස්සුන්ගෙන් කොච්චර කප්පම් ගන්නවද ඔබ බලාගෙන ඉන්නකොට ඔබට පේනවා. නමුත් ඒ මතම අපි ජීවිතේ පාලකයාට බයිනවා පූජකයාට බයිනවා අල්ලපු ගෙදර එකාට බයිනවා ළඟ ඉන්න මිනිහාට බයිනවා මෙහෙම බැන අපි යන ගමනේ අපි නිවැරදි නෑනේ. එක හැදෙන්න ඕනේ. තමන් හැදෙන්න ඕනේ. තමන් හැදිලා නිර්මාණය වෙන්න ඕනේ. එතකොටයි පුතා භාග්‍යවන්ත ගමනක් අපට යන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් බෑ. ඒ හින්දා අවබෝධයෙන් කරන කර්මාන්තයන් සියල්ල නිර්මල නිර්වුල් කාටවත් කරදරයක් නැති පින්වත් තවත් මහත් වූ පිරිසකට සේවයක් සලසන්නා වූ උදාර දෙයම කරන්න වීර්ය වඩා. එතකොට ප්‍රශංසනීය සතුට සහගත හෙටක් දැකීමේ වාග්ය අපට උරුම වෙනවා. සංයතස්සච ධම්ම ජීවිනෝ ශික්ෂාකාමී සංයමය ඇති හීලෑ බව ඇති කීකරුකම ඇති ධර්මානුකූල පිරිසක් වෙන්නලු. පුතේ මම පුතාලගේ සමිතියේ දරුවෝ තාම සිල් ගන්නෑ නේද? පොයට යනවා නෑ තොපියක් නෑ මන් දන්නේ නැහැ. උඹලා යන්නේ නැහැ උඹලා ගෑනු යන්නේ නැහැ. ඔය දෙගොල්ලම බලාගෙන ඉන්නේ කවදා වෙනකන්ද ඔය? අර දැන් සිල් ගන්න යන්නේ නාකි දිරච්ච කණ්ඩායම. ආන් ඒ වාගේ වෙනකම් පුතා. ඔව්. ඇට දිරලා හං ඇකිලිලා ගෝණි පඩංගු වාගේ. ඇස් පේන්නේ කන් ඇහෙන්නේ දත් හැලිලා. අතපත වාරු නෑ පුතා. නහර වැල් වේලිලා ස්නායු අඩපණ වෙලා. වේවුලන දිරච්ච වාරු නැති මෙවුන්දා යනවා සිල් ගන්න. රට හදන්න, ජාතිය හදන්න, දේශය හදන්න,
එවුන්දා හැදිලා රටට පළදායි වැඩ කරන්න ඔය යන්නේ. ඇම්බුලන්සිල් බින්දලා කන්න තියෙන හරිය කාලා කම්මුතු කරලා විනාශ කරලා අවුරුදු 65ක් 70ක් මේ යනවා. දැන් පෙන්ෂන් රට කෑමේ වැඩේ පෙන්ෂන් දැන් යනවා සිල් ගන්න. ඒ ඉවරයිනේ අරක පෙන්ෂන් නේ. කුපාඩිකම් පෙන්ෂන්, වල්කම් පෙන්ෂන්, හොරකම් පෙන්ෂන්, නාකි නොහැකි මොනවද නොහැකි? හොඳ එව්වත් බෑ නරක එව්වත් බෑ. දැන් මොනවද එනා කරන්නේ? දැන් ඉතින් සිල් ගන්නවා භාවනා කරනවා. උඩ දිශාවේද යට දිශාවේද උතුරු දිශාවේද දකුණු දිශාවේද නැගෙනහිර දිශාවේද බටහිර දිශාවේද ආදී කොට දස දිශා භාගේයු සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා අමා මහ නිවනින් සැනසේවා. බෝධිය සසල වෙනවා ඇති අප්පා. බෝධිය සසල වෙනවා ඇති. ගල් පිළිමේ හින්දා දරාගෙන ඉන්නවා. බුදුහාඳුරෝ ජීවමානව හිටියානම් මූණ බලාගෙන කියනවා තෝ ඉපදින්නේ නරකාදී යටි. ඕගෝ තෝ මෙහෙම කෙරුවා බුද්ධ ඥානෙ උන්වහන්සේට පේනවා මේ කී ආපු ගමන මේක ආපු ගමන ඔක්කොම පේනවා. පෙනිලා චිත්‍රයක් වාගේ ඇඳලා පෙන්නයි උපදින තැන. ඔව් මට එහෙම පෙන්නා ගන්න පරති චිත්ත විඥාන ඥානෙ නැහැ. නැත්තම් මම පෙන්නනවා. ඔව් අපේ පැත්තේ උන්දලාගේ නම් ගොඩක් මට පෙන්වන්න පුළුවන් මම දන්නවනේ. අවුරුදු 50 ගානක්ම ඉඳලා මේ ලොක්කියෝ ආපු ගමන ලොක්කෝ ගියපු ගමන මට පේනා හින්දා මට පෙන්වන්න පුළුවන් උඹ යන්නේ ආවල් දියා. උඹ උපදින්නේ ඒකාන්තේ මහවල් භාවයේ. බලු භාවයක නම් බලු භාවයේ උඹ උපදින්නේ. තිරිසන් ලෝකයක අහවල් තිරිසනා වෙලා උපදින්නේ කියලා කියන්න පුළුවන්. പ്രേත ලෝකවල උපදින අය පෙන්වන්න පුළුවන්. ඒ ධර්මානුකූල භාවයක් නැහැ. විනයක් ශික්ෂණයක් නැහැ. පින්නතුනේ විනයෝ නාම ශාසනස්ස ජායු. විනය මතයි ශාසනයේ ආයුෂ පවතින්නේ. විනය මතයි ජීවිතයක ආයුෂ පවතින්නේ. විනය මතයි මේ හොඳ නරක වල ආයුෂ පවතින්නේ. විනය මතයි ලෝකේ පවතින්නේ. ඒ නිසා පින්සිතින් ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සීලය මනාකොට කුඩා කල සිට සිල් පුරා සීලයෙන් වැඩකොට ජීවිතය දකින්නට මහන්සි ගන්න. ශික්ෂාකාමී මිනිසුන් කරන සියලුම දේ ඵලදායී වන බැවින් ධර්මානුකූල මිනිසුන් කරන සියලුම දේ ඵලදායී බැවින් සත්පුරුෂ සීලයෙන් පිරුණු ශික්ෂාකාමී ධර්මානුකූල જાතියක් මේ දරණේ නිර්මාණය කරන්නට ධර්මඥානය ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එසේ මිනිසාට යසෝ විවඩ්ඩති සියලු සෞසිරියෙන් පිරුණු අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. වැස්ස වලාහක දෙවියෝ දිවස් හෙළනු මැන වැස්ස වහිනේක හොඳ නැහැ කියලා අපේ නායකයන්ත් කිව්වා අයහපත් කාල ගුණයක් කියලා. මේක යහපත් බලන් අගෝස්තු මාසේ කර්ම වෙලා යන එකට පොළ පාට ගස්දළු දාලා තනකොළ හැදිලා තියෙනකොට හරක් හදනේ උන් කියන ඇති අපිටමයි වහින්නේ. හරක් හදන ගොපල්ලෝ කියන ඇති අපිටමයි වහින්නේ. නේ? මේ ඉදෝරේ වේලෙන වතු කුඹුරු වල මිනිස්සු කියන ඇති අපිටමයි වහින්නේ. වැහපන් දෙයියෝ කහපන් දෙන්නයි. කානට මී ගොම්බානක් දෙන්නයි. දොරකඩ පොල් ගහ සිංහම දෙන්නයි. වැහපන් දෙයියෝ වැහපන්. ඇයි ශාස්ත්‍රීක
ශ්‍රී ලංකාවකට සාර මහ පොළොව දෙමා මහවැලි කැලණි කළුවල වේ යන ගංගා සමනල කන්ද මුදුනේ ඉඳ පැන නැංගා බැවුම් තනි කලා ඉල්ලතරින් රිංගා මේවා ගලයි මිනි කැට දිය යට අංගා තෝපා තඹල ගම මිනිපේ මින්නේරි මා වැව්වලින් දිය වැල්ල දෙමින් බේරි සරු කරවයි කුඹුරු නිල් පෑයෙන් මේරි මගේ ලක්මෑණියන්ද හරි පිංකාරී ඒ උදාර වාසනාවන්ත අපේ ශ්‍රී ලංකාව නැවත දකින්නට ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කුම්භඝෝෂක කතාවස්තුවේ උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්සනි සම්මකාරිනෝ සංයතස්සත ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ විවණ්ඩති නොපමාව ප්‍රමාද නොවි ආදාදම ඔබේ ජීවිත නිවැරදි කරගෙන ඔබේ ක්‍රියාවන් නිවැරදි කරගෙන ඔබේ ගමන නිවැරදි කරගෙන සත්පුරුෂ මිනිසෙකු ලෙස ලෞතර තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ මැදින් වැදගත් ගුණවත් පෝසත් බෝසත් මිනිසෙකු ලෙස ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැකි ඥාන අවබෝධය ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. වැහි කුඩු දෙකක් වටුනාට කලබල වෙන්න ඕනේ නෑ. අනෝරා මහා වැස්සේ බුදුහාමුදුරුවෝ සතියක් මුචලින්ද නාග ගෝත්‍රිකයාගේ කරවන ලද අසපුවේ වැඩ වුණාලු. සීතල හුළඟ ගැන නොසලකා අටවා දීපු පැලේ වෙන්න ඇති මට මැවිලා පේනවා. නාගදරණය කියලා කිව්වේ නාග ගෝත්‍රිකේ වැස්සෙන් ආවරණයක් හදලා දුන්නා කියන එක අපිට කියන්නේ ණයනේ හදුවේ. එහෙනම් ණයට හදන්න පුළුවන් වෙන්නේ පැලක් නෙමෙයි පෙනේ. එහෙනම් පෙනේ පුප්පාගත්ත ණයකුගේ ණයි පෙනේ යට ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා පෙන්නලා තියෙනවා. නමුත් මා දැක්කේ නාග ගෝත්‍රිකයෙකු විසින් බුදුරජාණන් වහන්සේට වැස්සෙන් පීඩා විඳින නිසා ආවරණයක් හදලා උන්වහන්සේට බවුන් වඩන්නට සකසා දීපු බව. ඒ නිසා පින්වතුනි අපට අවබෝධයයි ඕනන්නේ මේ වාගේ පින්නකදී බය වෙලා පෙරදිලා දුවන જાතියක් මේ රටේ හිටියේ නෑ. වැස්සට පින්නට ඔරොත්තු දෙන, අවුවට ඔරොත්තු දෙන, මේ ලෝකයේ තියෙන කරකස බවට ඔරොත්තු දෙන, අලියා කොටියා වගවලසා නයා පොළඟාට නොබියව මුහුණ දෙන ඔරොත්තු දෙන සත්පුරුෂ වීර්යවන්ත ධර්මානුකූල උතුම් જાතියක් ගොඩනැගූ මේ ශ්‍රී ලංකා දීපය නැවත වතාවක් ලෝකයේ ඉදිරියේ ලෝකයේ උතුම් රට කොට මතු පරම්පරාවට බාර දී මිය දෙන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාචි. විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මෑත මනරම්ම ධම් සභා මණ්ඩපයක බණක් කියලා තියෙන්නේ. මේ ධම් සභා මණ්ඩපය කියලා මට හිතෙනවා. ඒ තරම්ම අත්‍යලංකාරයෙන් තුනුරුවන් විශේෂ මහත් ගෞරවයෙන් කරවන ලද ධම් සභා මණ්ඩපයක් ගල්ගමුව ඓතිහාසික බුදුරුව කන්ද රාජමහා විහාරීය
විහාරවාසී පඬිත හාමුදුරුවන් වහන්සේ නායක හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා ලැබමින් මේ සුබ සාධක සමිතිය මෙයසි සුබ සාධක සංගමයේ තුරුණු දරුවන් දැන් නාකි වුණත් ආරම්භයේ තුරුණු ගතිය තියෙන්නේ නැති තුරුණු දරුවන් මහා දිරියෙන් නිර්මාණය කරන්නට යෙදුණු මේ උතුම් ධම්සභා මණ්ඩපයේ සිට ඔබට නැවුම් ලෝකයක හෙටක් දකින්නට තව දින කීපයක් ඉදිරියට තියාගෙන සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා වෙනකොට අලුත් ලෝකයක් දකින්නට ඔබට නැවුම් මගක් දකින්නට සිහිය පිහිටුවාගෙන ලංකා ඉතිහාසයේ වර්තමානයේ අනාගතයේ කියන සියලු තැන්හි සිහියේ තබාගෙන කටයුතු කරන්නට තුනුරුවනේ අනන්ත ගුණ බලය වේ. ජයශ්‍රී මහා බෝහාඳුරුවන්ගේ පිහිට ආරක්ෂාව වේවා. දලදා හාමුදුරුවන් වහන්සේගේ උතුම් බුද්ධ තේජානුභාවයේ ආශිර්වාදයේ වේවා. රත්නත්‍රයාගේ බලයෙන් සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් මේ මිහි මඩලේ බෝසත් මිනිසෙකු ලෙස ජීවිතය දිනන්නට වරම් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සියලු දෙනාම ඔහොම වන්දනා කරගන්න. කලබල වෙන්නේ නැතුව ඉන්න. ඔබ වෙනුවෙන් දාන්සලුත් තියනවලු. බත් දාන්සලුත් තියනවලු, තේ දාන්සලුත් තියනවලු, එක જાති තියනවලු. පුතා අරුවා විතරයි නැත්තේ. වැස්ස වෙලාවට ලොක්කෝ පාවිච්චි කරන චණ්ඩාලයෝ පාවිච්චි කරන ඒවා හැර සත්පුරුෂ මිනිසුන්ට ජීවිතයට ගැලපෙන බොහෝ දේ ඔබට මේ වෙලාවේ පිළියෙල කරලා තියෙනවා. සංසුන් සිතින් ඒ සියල්ලට සහභාගී වී යහපත් ගමනක් යන්න වරම් ඔබට ලැබේවා කියලා දෑත නළලේ තබාගෙන හයියෙන් සාදුකාරයක් පවත්වන්න.